අයිබෝවන් මේ පාර එරවලින් නංගින මල්ලිලා අපේ YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි අපේ කෙටි වීඩියෝ එකක් විදිහට සාකච්ඡා කරන්නේ සිංහල එක පත්‍රයේ කියන්නේ විචාර පේපර් එකේ ලකුණු 12 ප්‍රශ්නයක් විදිහට එන සිංහල රසාස්වාදය කියන ප්‍රශ්නෙට උපරිම ලකුණු ගන්නේ කොහොමද? සිංහල රසාස්වාදයක් හරියටම එයාලා බලාපොරොත්තු වෙන විදිහට ලියන්නේ කොහොමද කියන කාරණාව ගැන සාකච්ඡා කරන්න. හැම සිංහල රසාස්වාදයේ ප්‍රශ්නයක් දෙද්දිම එයාලා අපේ ප්‍රශ්න ඇතුලේ අපිට අවධානය යොමු කරන දෙයක් තමයි වස්තු විෂය සහ භාෂා භාවිතය පිළිබඳ අවධානය යොමු කරමින් අපේ රසාස්වාදය ඉදිරිපත් කරන්න කියන කාරණාව. මෙතනදී එයාලා අපෙන් බලාපොරොත්තු වෙන කාරණා තුනක් තියෙනවා. පළවෙනි එක තමයි කවියාගේ අත්දැකීම, එහෙම නැත්නම් අරමුණ, තේමාව, අනුභූතිය කියන නම් වලින් හඳුන්වන කාරණාව. දෙවෙනි එක තමයි මේ කවියාගේ අරමුණ සාක්ෂාත් කරගන්න එයා යොදාගෙන තියෙන භාෂා උපක්‍රම මොන වගේද කියන එක. තුන්වෙනි එක තමයි මේ නිර්මාණය තුළ කවියාගේ අරමුණ සාක්ෂාත් වෙන්න එයා යොදාගෙන තියෙන භාෂා රචනා උපක්‍රම කොච්චර සාර්ථකද අසාර්ථකද කියන කාරණාව අපි රසාස්වාදය ඇතුළේදී සාකච්ඡාවට ලක් කරන්න ඕනේ. දැන් අපි බලමු රසාස්වාදයක් හරියටම පිළිවෙලට අපි ලියන්නේ කොහොමද කියලා. පළවෙනියටම රසාස්වාදයේ ලියද්දී අපි ප්‍රවේශය කියන එක යොදන්න ඕනේ. ප්‍රවේශයේදී ගොඩක් වෙලාවට අපි ලියන්න ඕනේ කවිය ගැන කෙටි හැඳින්වීමක් හෝ කවියා ගැන කෙටි හැඳින්වීමකින් අපිට ප්‍රවේශය පටන් ගන්න පුළුවන්. ප්‍රවේශයෙන් පස්සේ අපි දෙවනියට ලියන කරුණ තමයි වස්තු විෂය කියන එක. වස්තු විෂය කියන්නේ මොකක්ද කියලා අපි ඊළඟට රසාස්වාදය ඇතුළේදී හඳුන්වනවා. වස්තු විෂය කියන්නේ අරමුණ, තේමාව, ඒ කියන්නේ කවියා නිර්මාණය සඳහා යොදාගෙන තියෙන තේමාව ගැන තමයි අපි දෙවෙනියට රසාස්වාදය ඇතුළේදී කතා කරන්නේ. තුන්වෙනියට අපි රසාස්වාදයේදී ලියනවා කවියාගේ දෘෂ්ටි කෝණය ගැන. කවියා කවිය නිර්මාණය කිරීමේදී යොදාගෙන තියෙන දෘෂ්ටි කෝණය, ඒක උත්තම පුරුෂද එහෙම නැත්නම් ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණයෙන්ද කවියා ලියලා තියෙන්නේ කියලා අපි තුන්වෙනියට අපේ රසාස්වාදය ඇතුලේ සඳහන් කරනවා. මම මේ උඩින් කිව්ව කාරණා තුන අපිට රසාස්වාදය පටන් ගද්දී ලියන පළවෙනි ඡේද දෙකෙන් අපිට සාකච්ඡා කරලා ඉවර කරන්න පුළුවන්. ඊට පස්සේ අපි කවි වෙනම අරගෙන කවිවල තේරුම් එක්ක අපි ලියනවා රචනා උපක්‍රම කියන දේවල් ටික. රචනා උපක්‍රම ගොඩක් තියෙනවා. එතකොට අපි මේවා සාර්ථක විදිහට ඉදිරිපත් කරන්න ඕනේ අපේ රසාස්වාදය ඇතුලේ. අපි රචනා උපක්‍රම විදිහට උදාහරණ ගමු. ධ්වනිතාර්ථවත් භාෂාව, භාෂා ස්තරය, උපමා රූපක, සංකල්ප රූප භාවිතය, ඊට පස්සේ උත්ප්‍රේක්ෂ අලංකාර ගොඩක් තියෙනවා කවිවල. ඉතින් මේ වගේ දේවල් අපිට අර ගොඩක්ම කවිය තේරුමම ලියනවට වඩා ඒත් එක්ක රචනා උපක්‍රම මිශ්‍ර කරලා අපිට ගොඩක් හොඳ හරවත් රසාස්වාදයක් ලියන්න පුළුවන් අපේ අන්තමැද අන්තර්ගතයට. ඉතින් අපි අන්තර්ගතය මෙහෙම ලියද්දි කවි 4ක් විතර අරගෙන අපි දිගට මෙහෙම ලියනවා අන්තර්ගතය. ඊට පස්සේ අපි අවසන් කරද්දී අපි ලියන්න ඕනේ කවියා මේ කවිය ලියලා තියෙන ආකෘතිය. මේක නිසදස්ද, මේක සදස්ද, එතකොට ඒක සදස් ආකෘතියක් නම් ඒකේ තියෙන වර්ග ද්විපදද, සිලෝද, සැහැඩිද, ඒව ටික අපි ලියන්න ඕනේ අවසාන ඡේද කිහිපෙදී. අන්තිමට අපි සඳහන් කරන්න ඕනේ රසාස්වාදයේ කවියා ඒ නිර්මාණය තුළින් කියන ජීවන දෘෂ්ටිය ගැන. මේ කියන කාරණා 6 අනිවාර්යයෙන්ම රසාස්වාදයක් ඇතුළේදී අපි සාකච්ඡාවට ලක් කරන්න ඕනේ. එතකොට අපේ රසාස්වාදය බොහොම අංග සම්පූර්ණ රසාස්වාදයක්, කාටවත් අඩුවක් කියන්න බැරි රසාස්වාදයක් විදියට අපිට ලියන්න පුළුවන්. අපි උඩින් සාකච්ඡා කරපු කරුණු 6 අපි ආපහු සම්පින්ඩනය කරලා කියනවා නම් ඉස්සෙල්ලාම අපි ප්‍රවේශය ගන්නවා කවියා ගැන හෝ කවිය ගැන කෙටි හැඳින්වීමකින්. ඊට පස්සේ අපි ලියනවා වස්තු විෂය ගැන. ඊට පස්සේ කවියේ දෘෂ්ටි කෝණය අපිට ලියන්න පුළුවන්. ඒක උත්තම පුරුෂද ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණයෙන්ද ලියලා තියෙන්නේ කියලා. ඊට පස්සේ අපි රචනා උපක්‍රම ගැන සඳහන් කරනවා. ඊට පස්සේ ආකෘතිය, කවි ආකෘතිය ද්විපදද එහෙම නැත්නම් සිව්පදද, නිසදස්ද, සිව්පද නම් ඒකේ තවත් ආකෘති තියෙනවානේ, සැහැඩිද, සිලෝද, ওই විදිහට අපි ලියනවා. ඊට පස්සේ අන්තිම විදිහට ජීවන දෘෂ්ටිය ගැන අපි සාකච්ඡා කරනවා. ඉතින් නංගිලා මල්ලිලා අපි
සිංහල රසස්වාදයක් පිළිවෙලට ලියන්නේ කොහොමද කියන එක ගැන අද සාකච්ඡා කරා. බොහොම කෙටි වීඩියෝ එකක් විදිහට. මීළඟ වීඩියෝ වලින් අපි එක් එක් කවි පන්ති පිළිබඳව රසස්වාදය ලියමු.